එහෙමනම් අපි දැන් බලමු ඔයා කොහොමද Money Master app එකට sign in වෙන්නේ කියලා. ඉතින් ඔයා app එක install කරගත්තකින් පස්සේ ඉස්සෙල්ලාම ඔයා එන්නේ මෙන්න මේ page එකට. මේකේ තියෙනවා options තුනක්. Continue with Google, continue with Apple, continue as guest කියලා. ඉතින් ඔයා Android phone එක නම් app එක install කරලා තියෙන්නේ. ඔයාට මේ continue with Apple කියන option එක බලා ගන්න වෙන්නේ නැහැ. හරි. ඔයා කැමති නැත්නම් Money Master Sri Lanka app එකේ account එක create කරන්න. ඔයාට පුළුවන් මේ continue as guest කියන option එක try කරලා බලන්න. හැබැයි ඔයාගේ කිසිම data එකක් backup වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන risk එක. එහෙනම් මම මේ වෙලාවේ sign in වෙන්න හදන්නේ continue with Google කියන option එකත් එක්ක. එහෙනම් මම මේ button එක උඩ click කරනවා. click කරාගෙන් පස්සේ මට මෙන්න මේ විදිහට continue කරන්න එනවා. ඊට පස්සේ මම මගේ Gmail account එක select කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අතන මගේ මේක සිංහලෙන් තමයි පෙන්වන්නේ. මම click කරනවා ඉදිරියට යන්න කියන එක. ඔයා continue කියන එක select කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට sign in process එක වෙන ගමන් තියෙන්නේ. දැන් ඔයාලට කියනවා backup setup කරන්නද කියලා ඔයාගෙන් අහනවා. ඉතින් ඇත්තටම ඔයාගේ backup setup කරලා තියෙන එක ඔයාලට කොයිකටත් හොඳයි. ඒ නිසා ඔයා මේ setup backup කියන බටන් එක උඩ click කරන්න. සමහරලාට මේ බටන් එක උඩ click කරාගෙන් පස්සේ ඔයාගෙන් මොන හරි permission එකක් අහන්න පුළුවන්. ඇහුවොත් ඒක allow කරන්න. මොකද ඔයාගේ Google Drive එකට access තමයි ඉල්ලන්නේ. හරි. ඉතින් මගේ නම් එහෙම ඇහුවේ නැහැ. ඉතින් මගෙන් දැන් අහනවා මගේ දැන් තියෙන data restore කරන්නද කියලා. ඉතින් මට එහෙම කිසිම data එකක් restore කරන්න අවශ්‍ය නැති නිසා මම මේ option එක skip කරනවා. හරි. එහෙනම් මම මෙන්න මේ විදිහට දැන් home page එකට ආවා.